මුළු ගෙදරම පාලොයි මගේ කොල්ල නැතුව. පියුමේ හංසමාලි වේදනාවෙන් හඬා වැටෙයි. ජනප්‍රිය නිරූපණ ශිල්පිනිය පියුමේ හංසමාලිගේ පුතා රාජගිරියේ සවල් සිදුවීම හේතුවෙන් පරිවාසයට ඇතුළත් කිරීමට අධිකරණ නියෝගයක් ඊයේ දිනයේදී ලැබී තිබුණා. ඊයේ උසාවි භූමියට ගොස් නිවසට පැමිණි පියුමේ රාත්‍රී වනතුරුම වේදනාවෙන් හඬා වැටී ඇති බවයි පැවසෙන්නේ. තම පුතා විසින් මින් ඉහත අම්මා යනුවෙන් තමා වෙනුවෙන් ටැටූ එකක් ගැසූ මොහොතද සිහිපත් කරමින් ඇය හඬා වැටෙමින් පවසන්නේ මෙවන් සංවේදී කතාවක්. මුළු ගෙදරම පාලුයි මගේ කොල්ල නැතුව හිටියනම් දවස තිස්සෙම මගේ තුරුලෙමයි ඉන්නේ. පුතා මාම් කියලා අතේ ටැටූ එකක් ගහලා ඒක මට පෙන්නපු දවසේ මට හොඳටම ඇඬුණා. මේ කොල්ල මට කොයිතරම් ආදරේද කියලා. කවදාවත් මම කියන දේකට උඩින් යන්නේ නැහැ. කියන හැම දේම අහනවා. මට තරහ ගිය වෙලාවට සද්ද නැතුව ඉන්නවා. කවදාවත් මාත් එක්ක එකට එක කියාගෙන ඇවිත් නැහැ. ඊ ඇතුලේ සැපට හිටපු මගේ රත්තරන් පුතා දැන් කාත් කවුරුත් නැති තැනක හිර වෙලා. අම්මා කෙනෙක් විදියට මම මේක කොහොමද දරාගන්නේ? මොන දේ තිබුණත් මොන සැප සම්පත් තිබුණත් මගේ දරුවෝ නැතුව මට මේ දේවල් වලින් වැඩක් තියනවද? යනුවෙන් ඇය හඬා වැටෙන ආකාරය දැක ගන්න ලැබෙනවා.